නීතිඥ රජිත ලක්මාල් බොරැල්ල ආසන සංවිධායක අද දින සමගි ජනබලවේගයේ මාධ්‍ය හමුවේදී අපි හෙළි කරන්න බලාපොරොත්තු වෙන කරුණු කිහිපයක් තියෙනවා. ප්‍රධානම කාරණය තමයි දැන් මේ ඊයේ දින පෙරේදා දිනේ ඉඳලා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා අපේ මහා භාණ්ඩාගාරය. මහා භාණ්ඩාගාරය කියලා කියන්නේ මොකක්ද? මහා භාණ්ඩාගාරය කියලා කියන්නේ ඔය දැන් ඉන්න වර්තමාන අනුර කුමාර ජනාධිපතිවරයා සාංගික දේපලක් විදිහට ආරක්ෂා කරන්න ආපු මහා භාණ්ඩාගාරය. අද මේ වෙද්දි සාංගික දේපල හොරු අරගෙන ගිහිල්ලා. සාංගික දේපල හොරු අරගෙන ගිහිල්ලා. කවුද හොරා කියලා හොයාගන්න බැරි වෙන්න, හිතාගන්න බැරි වෙන මට්ටමට හොරු අරගෙන ගිහිල්ලා සාංගික දේපල. දැන් ඊයේ භාණ්ඩාගාර ලේකම්තුමා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පුද්ගලික අංශයේ සේවය කරපු සූර්යප්පෙරුම මැතිතුමා ඇවිල්ලා සඳහන් කිරීමක් කරනවා මේක මේ හැකර් ප්‍රහාරයක් කියලා. හැකර් ප්‍රහාරයක් ලුවේ මේ ප්‍රහාරය එල්ල උඩෙත් මීට මාස 4කට 5කට කලින් තමයිලු මේ ප්‍රහාරය එල්ල වුණේ. ඒක පොඩ්ඩක් හොරෙන් තියාගෙන හැකර් පැනලයි කියලා බයට හිමීට හොය හිටියා. හැබැයි මේක එළියට දැම්මේ අර හොරෙන් හොය හිටපු කවුරුවත් නෙමෙයි. ඒකත් හොරේම එළියට ආවා. අන්න ඊට පස්සේ ඇවිල්ලා සඳහන් කිරීම කරනවා හැකර්ලා විසින් තමයි මේක සිද්ධ කරේ කියලා. මේක සම්පූර්ණ බොරුවක්. මේක මේ හැකර් කෙනෙක්ගේ ප්‍රශ්නයක් විදියට ලඝු කරන්න හදන්නේ. හැකර් කෙනෙක්ගේ ප්‍රශ්නයක් විදියට මේක ලඝු කරලා දාලා අර කලින් වංචාව ඇහුවා වගේම මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා මාත්‍රිකා දිදී යනවා. ඒ වගේම තමයි මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා හොරකමට අනුබල දෙනවා. කන්ටේනර් හොරකම කන්ටේනර් 323 පැන්නුවා රතු කන්ටේනර් ඒවවල තිබ්බේ මොකක්ද කියලා ඒවවල වාර්තාවක් කමිටුපත් කරා. ඒ වාර්තා වලින් මොනවද එළියට ආවේ කියලා කිසිම දෙයක් අද වෙනකන් ජනතාව දන්නේ නැහැ. මෙන්න ඇදගෙන යනවා. ඊට පස්සේ ගල්ලඟුරු වංචාව ආවා. ගල්ලඟුරු වංචාව සම්බන්ධයෙන් විපක්ෂයේ විදිහට සමගි ජන බලවේගයේ විදිහට අපි පියවර ගත්තා. අපි මේ පිටිපස්සේ තියෙන මේ ස්ලෝගන් එක අරගෙන රට වටේ අපි ගියා. රට වටේ අපි බොරැල්ල ආසනෙත් කරා. ඒ වගේම තමයි මුළු රට වටේ අපි ගිහිල්ලා ජනතාව දැනුවත් කළා. ඊට පස්සේ අපි විශ්වාස භංගය ගෙනාවා. අපි ඊට පස්සේ පාර්ලිමේන්තුව වටරවුමේ මේ ගල්ලඟුරු හොරුන්ට විරුද්ධව උද්ඝෝෂණ කරා. ඔන්න ඊට පහුවෙන්දම සිද්ධ වෙන්න වුණා එළියට දාන්න ඒ හිටපු අමාත්‍යතුමා අද වෙද්දි ඉල්ලාස්වීමක් නෙමෙයි ඒක ඉන්න බැරි කමට යවුවා. ජනතාවගේ විරෝධය වහගන්න බැරුව, ජනතාවගේ විරෝධය ඉවස ගන්න බැරුව, සමගි ජනබලවේගය දිගින් දිගටම නගන විරෝධය හඬ ඉවස ගන්න බැරුව තමයි කුමාර ජයකොඩිට ගෙදර යන්න උනේ ඉල්ලාස්වීමේ ලිපියක් දීලා. ඒ වගේම තමයි එතන හිටපු ලේකම්තුමාට. ඊට පස්සේ දැන් අපි මේකේ තියෙන මාලිමාණ්ඩුවේ තියෙන ලොකුම බොරුව තමයි හොරකම තමයි ඔවුන් මේව කරන්නේ ජනතා විරෝධය වහගන්න. తాවකාලික බොරුවක් මේ කරන්නේ. ඇත්තටම මේ තමන්ගේ මේ හොරකම් ටික හොයන්න ඇත්තෝමනාවක් ඔවුන්ට නැහැ. මෙතන හොරෙක් ආවා මේ ඒ හොරකම හොයලා ඒ හොරකමට දඬුවමක් දෙන්න ඇත්තෝමනාවක් මාලිමාණ්ඩුවට නැහැ. ඒක හින්දා තමයි වෙන ඇමති කෙනෙක් පත් කරලා කරුණාතිලක ඇමතිවරයා පත් වුණාම ඒ පත් වෙච්ච දවසේ ප්‍රධාන ආරාධිත පුත්තා තමයි හිටපු ඇමතිතුමා. හිටපු ඇමතිතුමාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාවා. ඒ විශ්වාස භංගේ ගෙනල්ලා ඉවරලායින් පස්සේ ඒ තැනත්තා ඉල්ලාස් වුණා. ඒ තැනත්තා ඉල්ලාස් වෙලායින් පස්සේ පත් කරා කොමිසමක් ජනාධිපති කොමිසම ඔක්කොම පත් කරලා මේ හොරකම ගැන හොය ඉද්දි අර අමාත්‍යාංශයම අලුත් ඇමතිතුමා ගාවට ගිහිල්ලා ඔහු තමයි ලොක්කා කියලා මේ ජනතාවට පෙන්නලා සිටිනවා. එතකොට මේ හොරකම් හොයන්න කොමිසම්පත් කරලා විතරක් ඉල්ලාස් කරලා විතරක් හරියන්නේ නැහැ.
මේක හරියට වෙනවා මේ විමර්ශන හරියට වෙනවා කියන පණිවිඩේ යන්න ඕනේ. නීතිය නිකන් ක්‍රියාත්මක කරලා විතරක් මදි. නීතිය ක්‍රියාත්මක වෙලා යුක්තිය ඉෂ්ට වෙනවා කියලා ජනතාවට පේන්න තියෙන්න ඕනේ. කොහොමද යුක්තිය ඉෂ්ට වෙනවා කියලා ජනතාවට පේන්නේ? එහෙම පේන්න විදිහක් නැහැ. මොකද ඒකට හේතුව තමයි ඇමතිතුමා වාඩිලා ඉන්නවා පරණ හිටපු චෝදනා තියෙන ඇමතිවරයෙක් එක්ක. හරි. ඒ වගේම තමයි ඔහු පොහොර සංස්ථා විද්‍යුත් ප්‍රසම්පාදන ගැටලු හින්දා තමන්ගේ රැකියාව අහිමි වෙච්ච පුද්ගලෙක්. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් ඔහු නීතිය සහනය පැතුවා. ඒ නීතිය සහනයත් ඔහුට ලැබුණ නැති තැනැත්තේ. හරි. එතකොට මෙන්න මේ විදිය තත්ත්වයක් තියෙද්දි තමයි මේ භාණ්ඩාගාරය කෝටි 75ක මංකොල්ලේ මහදවල් මහ භාණ්ඩාගාරේ කෝටි 75ක ඔන්න ඔය භාෂාවෙන් තේරුම් ගන්න. මම ආදරණීය ජනතාව කියනවා මේ මිලියන 2.5 කියලා මේක ගෙනියන්න හදන්නේ මේක පොඩි ගාණක් කියලා පේන්න. 2.5 ඉන්නේ චුට්ටයි පොඩ්ඩයි. මේක පොඩි එකක් චුට්ටක් උනේ. ඒක එච්චර ගණන් ගන්න එපා. වගේ එකක් තමයි මිලියන 2.5ක් කියලා කියන ඩොලර් වලින්. මේ කෝටි 85ක් මංකොල්ල කාලා තියෙන්නේ. මේ මංකොල්ල කාපු සල්ලි වලින් අඩුම තරමේ දිට්ටාසුලි ගුණාටුවට සහන දෙනවා කිව්වා. ඒ මිනිස්සුන්ට Tamanට සහන ලැබිලා තියෙනවා. 50000 ගානේ දීගෙන ගියා 25000 ගානේ දුන්නා 50000 ගානේ දුන්නා. ඊට පස්සේ එතනින් එහාට ගියාද? ඔබ තමුන්නාන්සලාගේ ගෙවල් හැදුවේ නැහැ. ඔබ තමුන්නාන්සලාගේ ගෙවල් හදන්න සල්ලි දුන්නේ නැහැ ආණ්ඩුවෙන් බොරුවට ටකරමක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියලා. හැබැයි ලාල්කාන්තගේ ගේ නම් හදාගත්තා. ලාල්කාන්තගේ ගෙදර ඕපනින් එකට නම් ජනාධිපතිතුමා ගියා. ඊට පස්සේ ලාල්කාන්තගේ ගේ ගැන ඇවිල්ලා ඊට පස්සේ වත්කම් ගැන කිව්වායින් පස්සේ නාලිකාවකට විරුද්ධව එන්තරවාසිය යවුවා. එන්තරවාසියවල පහුවෙන්ද ඇවිල්ලා උසාවියක් නැතුව ඇමතිතුමා කෑ ගහනවා චණ්ඩියෙක් වගේ අර බෝක්කු ගාව ඉන්නේ චණ්ඩි වගේ අපි බලා ගන්න අපිට කරන්න පුළුවන් දෙ. කිය නැතු යන්නකෝ අධිකරණයට. කිය නැතු යන්නකෝ අධිකරණයට. මේ සෙල්ලම් කිරීමේ සීමාවක් තියෙනවා. මේ ශ්‍රී ලංකාව මතක තියාගන්න. ඔහොම සෙල්ලම් කරපු අයට පැනලා යන්න සිද්ධ වෙච්ච රටක් මේක. හරි? මතක තියාගන්න තමන්ගේ සීමාව තමන්ට දීලා තියෙන බලය තේරුම් අරගන්න. නැත්තම් ඔබ තමුන්නාන්සලාට වෙන්නේ අර විදියටම පස්ස දොරෙන් පැනලා මුළු සංවිධානයේ පිටින්ම පිට වෙලා යන්න විතරයි කියන කාරණේ මතක තියාගන්න. දැන් අපි කියකේ හිටපු කාරණේ තමයි මේ සූර්යප්පෙරුම කියන මේ භාණ්ඩාගාර ලේකම්තුමා මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා ඇත්ත වශයෙන්ම ඒතන ප්‍රධානියා විදිහට ඔහුගේ අස්සනින් තමයි මේ ප්‍රොසෙස් එක පටන් ගන්න. ඔහු තමයි මේ ප්‍රොසෙස් එකේ ප්‍රථමයා. ඔහුගේ අස්සන නැතුව එතනින් පල්ලෙහාට යන්නේ නැහැ. ඒක රාජ්‍ය මූල්‍ය කොන්දේසිවල පැහැදිලිවම සඳහන් වන 135 කොන්දේසියේ අනිවාර්යයෙන්ම භාණ්ඩාගාරයේ මේ වගේ ගෙවීමක් පිට රටකට විදේශයකට ගෙවනවා නම් නායකාරයෙක්ට ඒක පටන් ගන්න තැන තමයි භාණ්ඩාගාර ලේකම්තුමා. එතුමාගේ අස්සනින් එනවා. එතුමාගේ අස්සනින් ආවම පස්සේ එතනින් පල්ලෙහාට යනවා. එතනින් පල්ලෙහාට ස්ථාන 13ක් තියෙනවා. ඒ ස්ථාන 13ෙන්ම පල්ලෙහාට යන්න අවශ්‍යයි. එතකොට මේක පිළිබඳව ප්‍රධාන වගකීම තියෙන්නේ කාටද? ප්‍රධාන වගකීම තියෙන්නේ කාටද? මුලින්ම අස්සම් කරන තැනත්තට. මුලින්ම අස්සම් කරන තැනත්ත ඔහු මොකද්ද කියන්නේ? මේ ස්විෆ්ට් එක යවන්න ඕනේ. මේ ඕස්ට්‍රේලියාවේ තියෙන හරි එහෙම නැත්නම් මේ ණය වෙනුවෙන් තියෙන ස්විෆ්ට් එක අපි යවන්න ඕනේ මෙන්න මේ අහවල් account එකට. එතකොට කවුද මුලින්ම අස්සම් කරලා තියෙන්නේ එතෙන්ට? එතකොට මේ වගකීම මුලින්ම තියෙන්නේ කාටද? දැන් ආයතනයේ ප්‍රධානියෙක් වග වෙන්න ඕන පුද්ගලයෙක් අත්දැකීම් තියනවා කියලා හිතන පුද්ගලයෙක් අස්සම් කරලා තමන්ගේ ප්‍රධානියා අස්සම් කරලා එව්වයින් පස්සේ අර අනිත් අයට ඒකේ තියෙන වගකීම එන්න අඩු වෙනවා. වැඩි වෙන්නේ නැහැ. දැන් අපි හිතමු පල්ලෙහා ඉඳලා මේක පටන් ගත්තා කියලා ප්‍රොසෙස් එක. ප්‍රොසෙස් එක පල්ලෙහා ඉඳලා නම් පල්ලෙහා එක්කනා හොයලා තමයි account එක කියන්නේ. ඔහු කියනවා පල්ලෙහාම ඉන්න ලිපිකරුවා කියනවා මේ ඔස්ට්‍රේලියාවේ තියෙන මේ අහවල් account එකට තමයි සල්ලි යන්න ඕනේ කියලා ඔහු තමයි account එක දෙන්නේ. එහෙම ඉඳලා උඩට ආවනම් අන්න අරයට ගැලවීමක් තියෙනවා. මොකද මගේ ළඟට ආවේ අන්තිමට ඒකින්ද මේ පල්ලෙහා ඉන්න අය මගේ අධ්‍යක්ෂකවරු
විදේශ සම්පත් සම්බන්ධ අධ්‍යක්ෂකවරයා ඒගොල්ලන් කියන දේවල් මම විශ්වාස කරා කියලා. නෑ මේක වෙලා තියෙන අනිත් පැත්තට. ඒතකොට අනිත් පැත්තට වුණාම වගකීම වගවීම තියෙන සූර්යයා පෙරුමට. හරි. ඔහු ඊළඟට මොකද්ද කරන ක්‍රියාමාර්ගය? මේක මේ එකපාර වෙච්ච අපිට ලැබෙන තොරතුරු වල මේක එකපාර වෙච්ච ට්‍රාන්සැක්ෂන් එකක් නෙමෙයි. මේක එකපාර වෙච්ච ට්‍රාන්සැක්ෂන් එකක් නෙමෙයි. වතාවන් 3-4කදී එහෙම නැත්නම් 5කදී වෙච්ච ට්‍රාන්සැක්ෂන් එකක්. එතකොට මේ ගනුදෙනුවේ ඔබ තමුන්නාන්සලා දන්නවා මේ මුදල ගියයින් පස්සේ පළවෙනි එක ගියයින් පස්සේ කන්ෆර්මේෂන් එකක් එන්න ඕනේ. අදාර ණය හිමියට අපි මේ මුදල් ගෙවුවා කියලා ණය හිමියා කියන්න ඕනේ. ණය හිමියා අපිට එවලා තියෙන්න ඕනේ මේ මුදල් අපිට ලැබුණා කියලා. එතකොට තමයි දෙවෙනි එක රිලීස් වෙන්නේ. එතකොට දෙවෙනි එකත් කන්ෆර්මේෂන් එක ලැබුණායින් පස්සේ තමයි තුන්වෙනි එක රිලීස් වෙන්නේ. තුන්වෙනි එකත් කන්ෆර්මේෂන් එක ලැබුණා තමයි හතරවෙනි එක රිලීස් වෙන්නේ. හැබැයි එහෙම රිලීස් වෙන්නේ නැහැ. එතකොට මෙතන දෝෂය කාගේද? කන්ෆර්මේෂන් එකක් බලන්න නැතුව මේ ට්‍රාන්සැක්ෂන් එකක් කරමු කියන ප්‍රධානියක නෙමෙයි. අනිවාර්යයෙන්ම ඒ වගකීම ඔහු ගත යුතුයි. ඔහු වග වෙන්න ඕනේ. මේ ජනතාවගේ සල්ලි. මේ ජනතාවගේ සල්ලි. මේ හොරකම් කරන්නේ මේ මහ දවල් මංකොල්ල කන්නේ ජනතාවගේ සල්ලි. ඒකින්ද අපි පැහැදිලිවම කියනවා දැන් ඊට පස්සේ අන්තිමටම මොකද්ද කරේ? මේකේ හිටපු අන්තිම ඉන්න 4 දෙනෙක්ව මේ වෙද්දි වැඩතහනම් කරලා තියෙනවා. ඒ වැඩතහනම් කරපු එක්කෙනෙක් තමයි අඩුම තරමේ CID එකට ගිහලා මේ කම්ප්ලේන්ට් එක දැම්මායයි කියලා කියන්නේ. අපිටත් ඔය CID කම්ප්ලේන්ට් එක ගැන ප්‍රශ්න ටිකක් තියෙනවා. විශාල ප්‍රශ්න ටිකක් තියෙනවා. දැම්මායයි කියන්නේ අර දැනට වැඩතහනම් වෙලා ඉන්න අධ්‍යක්ෂකවරයා. එතකොට කාන්තා නිලධාරියන් දෙන්නෙක් පිරිමි නිලධාරීන් දෙන්නෙක්ගේ වැඩතහනම් කරලා තියෙනවා මේ වෙද්දි. 4 දෙනෙක්ගේ වැඩතහනම් කරලා තියෙනවා. දැන් අපි හිතමුකෝ ඊයේ කියපු සූර්යප් පෙරුම් මහත්තයා කියපු කතාව ඇත්ත කියලා. හැකර් කෙනෙක්ගේ වැඩක් හින්දා තමයි මේක උනේ කියලා. ඉතින් එහෙනම් ඇයි දෙයියනේ අර 4 දෙනාගේ වැඩතහනම් කරේ? හැකර්ලා හින්දා නම් මේක මේ සල්ලි ටික ලංකාවට නැති උනේ. හැකර් හොයාගන්න නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා එක පැත්තකින් තියලා අයිය අර 4 දෙනාගේ වැඩතහනම් කරලා තියෙන්නේ. ඒකට හේතුව මොකද්ද? නෑ පහත් තැනින් යයි ගලා ජලේ. පහත් තැනින් යයි ගලා ජලේ. අර එයා උඩ ඉන්නවා. එයා මොකද එයා ජනාධිපතිගේ යාළුවා. අනුර කුමාරගේ ෆ්‍රෙන්ඩ්. ඔය අනුර කුමාරගේ දෙවෙනි ෆ්‍රෙන්ඩ් තමයි මේ විදිහේ ජනතාවගේ මුදල් ගසා කාපු. පළවෙනි ෆ්‍රෙන්ඩ් ඊයේ පෙරේදා ඉල්ලාස් වුණා. දැන් දෙවෙනි ෆ්‍රෙන්ඩ් මෙතන මංකොල්ලකා. ඒක කියන්නේත් නෑ. මාස ගාණක් වෙලා තමයි අපි මිනිස්සු දන්නේ. අඩුමතර මේක ගිහිල්ලා CID එකට පැමිණිලි දාපු එකවත් වැඩතහනම් කළා. මෙතන මේ ප්‍රොසෙස් එකේ ඉන්න 4 දෙනෙක් වැඩතහනමට ලක් වෙනවා නම් මේකේ ඉන්න මේ මුළු ප්‍රොසෙස් එකේම කට්ටියම අනිවාර්යයෙන් වැඩතහනම් වෙන්න ඕනි. එතකොට අනිත්තර 12 දෙනාම අමතක කරත් 13 දෙනාගෙන් 12 දෙනාම අමතක කරත් මේ විමර්ශනය හරියට වෙන්න නම් මේ සාක්ෂි වසන් නොකරන්න නම් මේ සාක්ෂි නිසි පරිදි ගන්න නම් ප්‍රධානියා මේකට අස්සම් කරපු ප්‍රධානියා මේ තනතුරෙන් වහාම ජනාධිපති විසින් ඉවත් කරන්න ඕනි. ඉල්ලාස් වෙන්න මොකුත් නෙමෙයි. ඉවත් කරන්න ඕනි. කෝටි 85ක් මහදවල් මංකොල්ල කන්න දුන්නු මේ සූර්යප් පෙරුමව ජනාධිපති නියම ජනාධිපති කෙනෙක් නම් ඉවත් කරන්න ඕන. එහෙම කරන්නේ නැතුව මේ ගමන යන්න බෑ. මේක මේ හරි ගමනක් යනවා නම් මේක ඇත්තටම මේ මුදල අපි හොයා ගන්නවා නම් ඔන්න ඔය කියන ප්‍රධානම ක්‍රියාමාර්ගය හරි විමර්ශනයක් කරන්න නම් මේක කරපු මිනිහව මේකේ අස්සන මුලින්ම ගහපු මිනිහව මෙතනින් අයින් කළා තමයි විමර්ශනය කරන්න ඕනේ. ඒක නොකර මේ වැඩේ කරන්න බෑ. මතක තියාගන්න. දැන් අපිට මතකයි ඔය මාලිමාවෙන් කලින් කිව්වා උගණ්ඩාවේ සල්ලි තියෙනවා. උගණ්ඩාවේ සල්ලි ඕනේ නැද්ද? උගණ්ඩාවෙන් සල්ලි අපි ගේමුද? උගණ්ඩාවෙන් ගෙනාපු සල්ලියක් නෑ දැන්. ඔන්න දැන් ඕස්ට්‍රේලියාවේ සල්ලි තියෙනවා. අපිට ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ටික හරි ගෙනල්ලා දෙන්න. ඒ කෝටි 85ක මේ අහිංසක ජනතාව ගොවියෝ ගොවි බිමේ ඉඳලා මහන්සි වෙලා දාඩිය හෙලලා හොයාගත්තු ඒ මුදල් ටික
ඒ වගේම තමයි අපේ කම්කරු නුදුරේදීම අපේ කම්කරු දිනෙත් එනවා. කම්කරු තමන්ගේ දාඩිය මහන්සියෙන් හොයාගත්ත මේ මුදල් ටික ඕස්ට්‍රේලියාවට අන්න හොරු අරගෙන ගිහිල්ලා. ඕස්ට්‍රේලියාවේ හිටපු එක්කෙනෙක්ම තමයි භාණ්ඩාගාරේ ඉන්නේ. ඒ සල්ලි ටික අපිට අරගෙන එන්න. අපිට ඒ සල්ලි ඕනේ නැද්ද? අපිට ඒ සල්ලි ඕනේ. උගන්ඩාවේ නැති සල්ලිය නෙමෙයි ඕස්ට්‍රේලියාවේ තියෙන අපේ සල්ලිය ඕනේ. මේක නිකන් හරි අය කරගන්න බැරි නම් ඒ ගිය තැන ගිය account email හොයාගන්න බැරුව එහෙම නැත්නම් ස්විෆ්ට් ගනුදෙනුවක් කරද්දි කරන්න ඕන මූලික ක්‍රමවේද ටිකක් තියෙනවා. ස්විෆ්ට් එකේ කන්ෆර්මේෂන් එක ගන්න ඕනේ. මෙච්චර මුදලක් දාන්න කලින් පොඩි ඩොලර් 10ක් 15ක් නැත්නම් ඩොලර් 100ක් 200ක් හරි දාලා බලන්න ඕනේ කන්ෆර්මේෂන් එක අපිට ලැබෙනවද කියලා. ඒක තමයි ප්‍රොටෝකෝල් එක. ඒ ප්‍රොටෝකෝල් එක ක්‍රියාත්මක කරපු නැති මිනිස්සයව තවදුරටත් තියාගෙන ඉන්න නැතුව මෙතනින් අයින් කරන්න ඕනේ. නැත්නම් ඔහුගේ පුද්ගලික මුදලින් හරි මේ කෝටි 85ක මුදල අනිවාර්යයෙන් අය කරගන්න කටයුතු කරන්න අවශ්‍යයි. අපි 2026 කම්කරු දිනය පැමිණෙමින් තියෙන්නේ. 2026 කම්කරු දිනය අපි සමගි ජන බලවේගයේ විදිහට සමරනවා කම්කරු සහෝදරයොත් එක්ක. අපේ මහානායක හිමිවරු සඳහන් කරලා තියෙනවා සහ රජෙනුත් ඉල්ලීමක් කරලා රජෙනුත් ප්‍රකාශයටපත් කරලා තියෙනවා මැයි මාසේ අවසාන භාගයේ මැයි 30 වෙනිදා තමයි පොසොන් පෝය කියලා පොසොන් සැමරීම් කටයුතු සමාවෙන්න වෙසක් පෝය සහ වෙසක් සැමරීම් කටයුතු කරන්න කියලා. එතකොට පක්ෂයක් විදිහට මේ බුරා නැගෙන මේ කම්කරුවන්ගේ අඳෝනාව ජනතාවගේ අඳෝනාව මේ ඉවරයක් නැති හොරකම් වලට එරෙහිව අපිට දෙන්න පුළුවන් හයිය අපි ජනතාවත් එක්ක එකතු වෙලා අපි හිට ගන්නවා කම්කරු දිනයට අපි සූදානම් සමගි ජන බලවේගයේ විදිහට මැයි මාසේ පළවෙනිදා මේ හැම දෙයකටම මේ දවසින් දවස සතියෙන් සතිය ගල් අඟුරු කන්ටේනර් භාණ්ඩාගාර හොරකම් ඒ වගේන සතියෙන් මේ කාරණයට විරුද්ධව කම්කරුවගේ විරෝධය පාරට අරගෙන ඉන්න කම්කරුවගේ විරෝධය රටට පෙන්වන්න අපි සූදානම් කියන පණිවිඩය අවසාන වශයෙන් ලබා දෙනවා. ස්තුතියි.